පිළිගන්නවා. channel එකට අලුත් යාළුවෙක් නම් මගේ channel එක subscribe කරලා මගේ කට්ටිය ගියපුවා මෙතන අපේ නම් අපි බෙදාගත්ත ගොඩක් කැම විසික් කරා. ෆ්‍රෝන්ස් තිබ්බා ඇත්තටම මාරම රස. මෙච්චර කැම තියෙන බුෆේ එකේ ගාන කියන්න බැරි වුණානේ. දුනු මාර ඇල්ල මං හිතන්නේ ඔය එහෙම තමයි හරි මං කිව්වා. මේ තියෙන ලොකේෂන් එක මාරම ලස්සනයි. ඉතින් අපි Hi guys, welcome to my YouTube channel. ඉතින් ඔයාලව අදත් මගේ YouTube channel එකට ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. channel එකට අලුත් යාළුවෙක් නම් මගේ channel එක subscribe කරලා මගේ වීඩියෝ බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ vlog එක නම් පාරෝ එකේ අපි කට්ටිය ගිහපු high tea buffet එකක් ගැන තමයි කියන්නේ. අපි ගියේ weekend එකේ. කියන්නේ ඉරිදා දවසක තමයි අපි මේකට ගියේ. ඔයාලා හැමෝම දන්නවා ඇති නිට්ටඹුව පාරෝ එක. මේකේ budget friendly රස කෑම තියපු high tea buffet එකක් තියෙනවා. මම දන්න විදිහට නම් මේකේ බුෆේ වර්ග කිහිපයක් තියෙනවා. අපි ආවේ වීකෙන්ඩ් එකේ තියෙන එකට. ඉතින් මේ තියෙන ලොකේෂන් එක මේ තියෙන යාළගේ බුෆේ ඒරියා එක සාමාන්‍ය තරමින් ලොකු ඒරියා එකක් තිබ්බා. මේ තියෙන්නේ මෙනු එක. මෙනු එකේ ස්පැගටි, රයිස්, මික්ස් රයිස් එක ඒවා තිබ්බා. බලන්නකො ගොඩක් වෙරයිටිස් තියෙනවා. රසම රස මෙතන ගොඩාක් වෙරයිටිස් තිබ්බා. ලයිව් කෑම හදලා දෙන තැනක් තිබ්බා. ඊට පස්සේ සුෂි වර්ග තිබ්බා. තව පීසා තිබ්බා. එක ජාති අපි කාලා නැති ගොඩාක් කෑම ජාති තිබ්බා. ඉතින් මේ ඉන්නේ අපේ කට්ටිය ගියපු මෙතන අපේ නංගි අඩුයි. මම දන්නවා ඔයා මේ වීඩියෝ එක බලනවා කියලා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපි මුලින්ම සුප් කෝණකින් සුප් ගන්න නෑ කියලා හිතන් ඉඳලා ඊට පස්සේ ආයෙ සුප් ගත්තා. ඇත්තම කිව්වා මොන දේ කරත් මේකේ තියෙන කෑම අපිට කාලී ඉවර කරන්න බෑ. අපි ආසාවට ලස්සනට බෙදාගත්තා වුණාට භාගෙට භාගයක් විසික් කරා. අපි දන්නවා ඒක හරිම නරක වැඩක් කියලා. ඒ වුණත් ලස්සනට හැමදේම බෙදාගත්තා. අපි කෑවේ නැහැ. ගොඩාක් කෑම අපි බෙදාගත්තා. ගොඩක් කෑම විසික් කරා. ෆ්‍රෝන්ස් තිබ්බා ඇත්තටම මාරම රසයි. මම ෆ්‍රෝන්ස් නම් ගොඩාක් කෑවා. මේ තියෙන්නේ මගේ ප්ලේට් එක. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ අනිත් සමාජිකයන්ගේ ප්ලේට් ටික. මෙච්චර කෑම තියෙන බුෆේ එකේ ගාන කියන්න බැරි වුණානේ. per person 2850යි. ඉතින් හැමෝම ඇවිල්ලා කාලා බලන්න. ඇත්තටම කෑම ගොඩාක් රසයි. මේ තියෙන ඩෙසර්ට් කෝන් එක. මෙතනත් ඩෙසර්ට් වර්ග ගොඩාක් තිබ්බා. ඇත්තම කිව්වොත් මම නම් කෑවේ නෑ. මම ෆෘට්ස් විතරයි කෑවේ. මේ කියන්නේ මම ඩෙසර්ට් ගොඩාක් ප්‍රිය කෙනෙක් නෙමෙයි හින්දා මම වැඩිය කෑවේ නෑ. අපේ අනිත් අය නම් කෑවා. ඉතින් මෙතන ඇත්තටම කිව්වොත් අපි ගෙවපු ගානට හරිම worth. හැබැයි අපිට කන්න බෑ. මං හිතනවා අපිට විතරක් නෙමෙයි අපු හැමෝටම වගේ තිබ්බ කෑම ඔක්කොම බෙදාගත්ත ටික කන්න බෑ. ඉතින් මේ ඉන්නේ මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ගොඩක් ඉතින් කනවට වඩා අපි කතා තමයි කරේ. ඊට පස්සේ අපේ සෙට් එක හිතාගත්තා ආයේ බුෆේ වලට නම් එන්නේ නැහැ කියලා. අපි බුෆේ වලට ආවම බොරුවට කන්නෙත් නැති හින්දා අපරාධි හින්දා එන්නේ නැහැ කියලා බොරුවට. ඉතින් ඊට පස්සේ කාලා වැඩි වෙලා කට්ටියට මතේ වගේ එක විකාර කිව්වා. මං ඔයාලට සමහර ඒවා අහන්න දෙන්නම් අහලා බලන්නකෝ. මේක දැම්මම මං හිතනවා ඔයාලා මෙයා කතා කරන කෙනා තරහ වෙන්නේ නැති වෙයි කියලා. අදරයට කන්න කෑමේ ඔයාගේ මොනවාද ඉන්නේ නැද්ද හවුද නැද්ද මලා ආන්න මේ වස්තුවේ අර දිල්ලි
පේනවනේ ඉතින් කාලා වැඩි වෙලා අපි හැමෝගෙම කටවල්වල සද්දේ. ඉතින් ඊට පස්සේ අපි වොෂ්රූම් එහෙම ගිහිල්ලා කරලා ඉවර වෙලා ගෙදර ගියේ නැහැ. ඊට පස්සේ තමයි අපි ඔන්න කතා වුණා මොකද කරන්න කියලා. ඊට පස්සේ අපි කට්ටියටම නාන්න යන්න හිතුණා. හැබැයි අපි කවුරුත් රෙඩි වෙලා හිටියේ නෑ. ඇඳුම් ගෙරිච්චේ නෑ. ඊට පස්සේ මෙතන ෆොටෝස් වගේකුත් ගැහුවා. නාන්න යනවා කියලා හිතාගත්තාම ඒ නිට්ටඹුව තිලකවර්ධනක තියෙනනේ. අපි ගියා තිලකවර්ධනකට. ඊට පස්සේ අපි නාන්න යන්න ඇඳුනුත් අරගෙන ටවල්ස්ුත් අරගෙන නාන්න යන ලොකේෂන් එකට ගියා. මං හිතනවා නිට්ටඹුව අවට ඉන්න අය දන්නවා මේ ඒරියා එකේ නාන්න යන්න තැන් තියෙනවා. එන්නේ ඒ තැනකට තමයි ගියේ. බලන්නකො අපි කොහෙටද ගියේ කියලා. ඉතින් මට නම් හරිම හැපි. මොකද ඇඳුම් කිව්වොත් නාන්න යන්නද කොහෙට යන්නද කියන එක මට වැඩක් නැහැ. කොහෙන් හරි කමන්නේ ඇඳුම් ගන්න තියෙනවා නම් ඒක තමයි මගේ එකම සතුට. ඉතින් හස්බන්ඩ් ඔයාට ස්තුතියි. ඊට පස්සේ අපි මේ යන ගමන් ඉන්නේ මේ ලොකේෂන් නම් මාරම ලස්සනයි. ගම්පහ නිට්ටඹුව මීට මන් දන්නේ මේ පාරවල් වලට කියන නම් හැබැයි අපි ගොඩාක් අතුරට ගියා. ඒ කියන්නේ පාරෝ එකේ ඉඳලා මං හිතන්නේ පැය 2කට කිට්ටු වෙන්න ගියා නාන ලොකේෂන් එකට. අපි මේ ගියේ රබුටන් වාරි තියෙන දවස්වල. ඉතින් පාරවල් දෙපැත්තේ රබුටන් ගස්වල රබුටන් පිරීලා. ඉතින් මම මැප් එක බලාගෙන ගියේ. මට මැප් එකත් වැරදුනා. මොකද මම මැප් එක බලනවට වඩා ගස් ගෙඩි දිහා තමයි බලාගෙන ගියේ. ඒ මිනිස්සු දන්නවා නම් මම ඒවට හූල්ලපු තරම ආයෙ පැත්ත පළාතක අපිව ගෙන්න ගන්නේ. ඊට පස්සේ ඉතින් අපි ලොකේෂන් එකට ආවා. මම ඔයාලට කියන්නම් මේ අපි කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. දුනුමාල ඇල්ල මං හිතන්නේ ඔව් එහෙම තමයි. හරි මං කිව්වා. එතන තමයි ආවේ. මේ තියෙන්නේ අපි තිලකවර්ධනකෙන් නාන්න ගත්ත ඇඳුම්. ඊට පස්සේ අපි ඉතින් කට්ටිය කයියක් ගහගෙන මෙතන යන්න තියෙනවා ගොඩාක් පල්ලෙහාට. අපි හිතුවටත් වඩා මම නම් අර මෙහෙම දැක්කම මට සිරිපාදේ තමයි මතක් වෙන්නේ. ඊට පස්සේ මේ පාරේ දිගටම ගියා. මං හිතන්නේ මේක පෞද්ගලික පාරක්ද කොහෙද යන්න මේකේ වැටක් ගහලා එහෙම තිබ්බ පොඩි පාරක් වගේ තමයි තිබ්බේ යන්න. ගොඩාක් සෙනගෙතෙන්ට ඇවිල්ලා තිබ්බා. අපි හවස ගියේ. ඒ කියන්නේ අපේ බුෆේ එකේ උන්නාට පස්සේනේ අපි ගියේ. එතකොට ගොඩක් අය නාලා උඩට එන ගමන් හිටියේ. ඒත් අපි අද්දිත් කට්ටිය හිටියා නාන්න. ඉතින් බලන්නකෝ අපි කැලෑමැදින් දුරකතර ගෙවාගෙන අලිකොටි වලස්සු ඉන්නවද කියලා බලාගෙන ගියා. ඉතින් හරිම ලස්සනයි. ඔයාලා බලන්නකෝ.
ඊට පස්සේ අපි ඒ ලොකේෂන් එකට ආවා. ගොඩාක් පල්ලෙහාට එන්න වුණා. මේ තියෙන්නේ ලොකේෂන් එක මාර ලස්සනයි. මම ඔයාලට ළඟට ගිහිල්ලා පෙන්නන්නම්. මාරම ලස්සනයි. එතන එහෙම දැක්කහම හරිම ආස හිතෙනවා. මේ තියෙන ලොකේෂන් එක මාරම ලස්සනයි. ඉතින් අපි මෙතනින් නාන්න පටන් ගත්තා. බලන්නකො මාරම ලස්සනයි. මෙතන ගොඩක් අය දන්නවා ඇති. ඊට පස්සේ අපි නාල ඉවර වෙලා චේන්ජ් කරගෙන දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් මගේ මේ වීඩියෝ එකත් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ආය අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. බයි බයි. ගිහිල්ලා එනකම් මේ තියෙන රබුටන් ගස් ටික බලන්නකෝ ඔයාලත්. මං හිතනවා මං වගේම ඔයාලත් රබුටන් වලට පෙරේත ඇති කියලා. එහෙනම් ගිහිල්ලා එන්නම්. බයි බයි.